මේකට හේතුව තමයි ඔයා ඇත්තම ඔයත් එක්ක තියෙන ඩිස්කනෙක්ෂන් එක. ඉතින් අපිට සමාජයේ උගන්වන්නේ මේ ප්‍රශ්න දරාගෙන ඉස්සරහට යන එකනේ ජීවිතය කියලා. ඔයාට පුළුවන් වුණාට හැබැයි ඔයාගේ හිතට එහෙම කරන්න බෑ. ඔයාගේ මනසට එහෙම කරන්න බෑ. කැනඩියන් ෆිසිෂියන් කෙනෙක් වන ගේබර් මාර්ටේ මෙන්න මෙහෙම කියනවා. When we suppress our emotions to survive, we also suppress love, joy and vitality. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ඒ ගැන. අපි උදේ නැගිටිනවා. තේ එකක් හරි කෝපි එකක් හරි බීලා දවස පටන් ගන්නවා. වැඩට යනවා. ගෙදර එනවා. නිමාඩු දවසක නම් යාළුවොත් එක්ක හරි පවුලේත් එක්ක හරි විනෝද වෙනවා. සතුටු වෙනවා, ප්‍රීති වෙනවා. මේ ඔක්කොම අතරේ ජීවිතේ එක නිමේෂයක ඔයාට ජීවිතේ මොකක් හරි දෙයක් මගහැරුණා වගේ දැනෙනවා. ජීවිතේ මේ තරම් පිරීලා තියෙද්දි, අපි ජීවිතේ මේ තරම් බිසි වෙලා ඉද්දි, ඇයි අපිට ජීවිතේ මේ වගේ හිස්කමක් දැනෙන්නේ? මේක ඔයාගේ වරදක් නෙමෙයි. එහෙමත් නැත්නම් ඔයාගේ අඩුපාඩුවකුත් නෙමෙයි. සාමාන්‍ය සයිකොලොජි වල කියනවා වගේ මේක ડિප්‍රෙෂන් තත්ත්වයක්වත් නෙමෙයි. එහෙනම් මොකද්ද මේකට හේතුව? මේකට හේතුව තමයි ඔයා ඇත්තම ඔයත් එක්ක තියෙන ඩිස්කනෙක්ෂන් එකක්. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ඒ ගැන. සාමාන්‍යයෙන් වයස අවුරුදු 30 දී වගේ මේ වගේ දෙයක් ඔයාට හිතෙන්න පුළුවන්. විශේෂයෙන්ම වයස අවුරුදු 35 දී වගේ. ඉතින් අපි බලමු මේවට හේතු මොනවද කියලා. අංක 1. සමාජයෙන් අපිට ට්‍රේන් කරලා තියෙන සක්සස්ෆුල් කෙනෙක් වෙන්න. නැතුව ජීවත් වෙන්න නෙමෙයි. කුඩා කාලේ ඉඳලම අපිට උගන්වන්නේ කාගේ හරි භූමිකාවක් රඟ දක්වන්න. හොඳට ඉගෙන ගන්න ඕන, යහපත්ව හැසිරෙන්න ඕන, සමාජෙ හොඳ කෙනෙක් වෙන්න ඕන වගේ දේවල්. ඉතින් ඔයා මේ කියන දේවල් ෆලෝ කරුවාම ඔයාට හොඳ අධ්‍යාපනයක් හරි උපාධියක් හරි ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට රැකියාවක් ගන්න පුළුවන්. ඊට පස්සේ යාන වාහන ගන්නවා. ගෙවල් දොරවල් හදනවා. විවාහ වෙනවා. දරුවෝ හදනවා. අවසානයේදී පෙන්ෂන් යනවා. ඉතින් සමාජයෙන් අපිට උගන්වලා තියෙන්නේ ඔයා සතුටින් ඉන්න ඕන නම් ඔයා සිස්ටම් එක ෆලෝ කරන්න ඕන කියලා. ඉතින් අපි හැම කෙනෙක්ම වගේ අර කලින් කියපු හැම බොක්ස් එකක්ම වගේ ජීවිතේ ටික් කරනවා. හැබැයි ඔයාට කවදා හරි මෙහෙම හිතලා තියෙනවද? ඔයා මේ කියන ජීවිතේ නැතුව ඔයාට වෙන ජීවිතයක් හම්බුනොත් ඔයා මොන වගේ කෙනෙක් වෙයිද? එහෙම නැත්නම් ඔයා ඇත්තටම ගෙවන්නේ මේ ඔයාටම ඕන ජීවිතේද? ඉතින් ජර්මන් ඇමරිකන් සයිකොලොජිස්ට් කෙනෙක් වන ඊරිච් ෆ්‍රොම් එයාගේ Escape from Freedom කියන පොතේ මෙන්න මෙහෙම කියලා තිනවා. We trade our inner truth for external structure because freedom real. Emotional freedom is scary. ඉතින් අපි කවුරුත් මේ කියන සිස්ටම් එකෙන් එළියට පයින්න තියා එළියට පයින්න හිතන්නවත් බෑ. එළියට පැන්නොත් අපිට මොන වගේ දෙයක් වෙයිද? සමාජය අපි ගැන මොනවා හිතයිද? ඉතින් අපි කරන්නේ සක්සස්ෆුල් මැෂින්ස් වෙන එක. ඉතින් එතකොට ඉබේටම අපිට ජීවත් වෙනවා කියන එක අමතක වෙනවා. අංක 2. යටපත් කරගෙන ඉන්න හැඟීම් ඔයාගේ හිත ඇතුලේ හොල්මන් කරන්න පටන් ගන්නවා. ඩීපර් ට්‍රුත් එක මෙන්න මේකයි. අපි හැමෝම ජීවත් වෙන්නේ unprocessed emotional pain එකක් තියාගෙන. මොකද්ද මේ unprocessed emotional pain කියන්නේ? unprocessed emotional pain එකක් කියන්නේ ඔයාගේ ජීවිතේ ඔයාට එළියට දාන්න බැරි වෙච්ච හැඟීම්. මම මෙහෙම එක්සැම්පල් එකක් ගන්නම්. ඔයා පාටි එකකට යනවා. දැන් මේ පාටි එකේදී ඔයාගේ යාළුවෝ ඔක්කොම ටික හොඳට එන්ජොයි කරනවා. හැබැයි ඔයාට ආසාව තිබුණත් ඒක එන්ජොයි කරගන්න බැහැ මොකක් හරි වෙන හේතුවක් හින්දා. ඉතින් එන්නේ ඒක ඔයාගේ හිත ඇතුලේ unprocessed emotional pain එකක් විදිහට ස්ටැක් වෙලා තියෙනවා. ඉතින් මේක emotional neglect එකක්, stress එකක්, betrayal එකක්, shame එකක්. ඔය කියන ඕනම ආකාරයකින් ස්ටැක් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් අපිට සමාජයෙන් උගන්වන්නේ මේ ප්‍රශ්න දරාගෙන ඉස්සරහට යන එකනේ ජීවිතය කියලා. ඔයාට පුළුවන් වුණාට හැබැයි ඔයාගේ හිතට එහෙම කරන්න බෑ. ඔයාගේ මනසට එහෙම කරන්න බෑ. එයාගේ හිතේ මේවා තැම්පත් වෙලා තියෙනවා. ඉතින් ටික කාලෙකින් ඕවා පෙරලෙනවා තරහව, කලකිරීම, anxiety, depression, addiction වගේ දේවල් වලට. කැනඩියන් ෆිසිෂියන් කෙනෙක් වන ගේබර් මාර්ටේ මෙන්න මෙහෙම කියනවා. When we suppress our emotions to survive, we also suppress love, joy and vitality. ඉතින් අපි අපේ හැඟීම් යටපත් කරගෙන මේ ජීවිතේ ඉස්සරහට යන ගමනේදී අපි නොදැනුවත්වම අපිට ආදරය, කරුණාව, දයාව වගේ හැඟීම් ඉබේම යටපත් කරන් ඉන්න සිද්ධ වෙනවා. ඉතින් වයස අවුරුදු 30 වගේ වෙනකොට මේ අර මං කලින් කිව්ව unprocessed emotional pains stack වෙලා එක මොහොතක් එනවා මේවා crack වෙන්න පටන් අරන් මේ cracks open වෙන්න පටන් ගන්නවා.
අන්න එතකොට තමයි ඔයාට තේරෙන්නේ ඔයාට යටපත් කරගෙන ඉන්න හැඟීම් ඔයාගේ ජීවිතේ හෝල්මන් කරන්න පටන් ගන්නවා කියලා. අංක 3 the midlife crack. ඔයාගේ ඊගෝ එක සුණු විසුණු වෙලා යන පටන් ගන්නවා. මේ midlife crisis එක ගැන මිනිස්සු මේ තරම් කතා කරන්න මේ තරම් අවධානය දෙන්න විශේෂ හේතුවක් තියෙනවා. මේක මේ නිකම්ම නිකන් අද මම කොණ්ඩේ පාට කෙරුවා මම අලුතෙන් කාර් එකක් ගත්තා අන්න ඒ වගේ දෙයක් නෙමෙයි. ජීවිතේ මෙතනදී ඔයාලට තේරෙනවා මම ජීවිතේ මේ තරම් achievements අරන් තියෙනවා මේ තරම් දුර ගිහිල්ලා තියෙනවා. හැබැයි මට කවදාවත් මාව හම්බෙලා නැහැ නේ කියන එක ඔයාලට දැන් තේරුම් ගන්න පටන් ගන්නවා. ඉතින් the school of analytical psychology වල නිර්මාතෘ කාල් ජං කියන්නේ දැන් තමයි ඔයාගේ individuation process එක පටන් අරන් තියෙන්නේ කියලා. මොකද මේ individuation process එක කියන්නේ? ඒ කියන්නේ ඔයා තුල ඉන්න ඇත්තම ඔයා දැන් තමයි ඉපදුනේ. දැන් ඔයාගේම ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. මේ ඇත්තටම මම කරන්නේ මට ආස දේවල්ද? නැත්නම් වෙන කාට හරි ආස දේවල් මල්ලව කරව ගන්නවා. ඇයි මට බැරි මම ආසමයත් එක්ක ඉන්න? මට බැරියයි 100%ක්ම මමම වෙන්න. මේ වගේ දේවල් ඔයාගෙම නැවත නැවත ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. හිතන්නේ ඔයාට දැන් පිස්සු වැදීගෙන එනවා කියලා. ඇත්තටම දැන් තමයි ඔයා ඇහැරෙන්නේ. හිස් බව කියන්නේ ජීවිතයේ අවසානය නෙමෙයි. හිස් බව කියන්නේ මේ ජීවිතේ ගැඹුරු දෙයක ආරම්භය. අංක 4. හිස් බව කියන්නේ සංඥාවක්, සිග්නල් එකක්. නැත්නම් ජීවිතේ කඩා වැටීමක් නෙමෙයි. මම මේක මෙහෙම කියන්නම්. හිස් බව කියන්නේ ඔයාගේ ගුරුවරයෙක්, නැත්නම් හතුරෙක් නෙමෙයි. මේ කාලේදී ඔයාගේ මනසින් ඔයාට කියන්න පටන් ගන්නවා ඔයා බොරු කරන එක නවත්තන්න. දැන් හීල් වෙන්න පටන් ගන්න. ඔයා හිතලා බලන්න ඇත්තම ඔයා කවුද කියලා. ඔයා ඇත්තම ඔයාව හොයන්න යන්න පටන් ගන්න. ඉතින් මේ ජීවිතේ හිස්කමක් දැනන අය දන්නවා බොරුව සහ වංචාව කියන්නේ මොකක්ද කියලා හරියටම. හැබැයි මෙතනදී මෙයාලට ඇත්ත කියන එක තාම හරියටම තේරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ කාලය හරිම පීඩාකාරී කාලයක්. බය ත්‍රාසයේ පිරුණු නිකන් හරියට අපායක ඉන්නා වගේ හැඟීමක් තියෙන කාලයක්. ඉතින් මේ වේදනාවට තමයි අපි කියන්නේ the fire of transformation කියලා. අංක 5. ඔයාව දාගෙන ඉන්න වෙස්මුණ ගලවලා ඔයාගේ ඇත්ත ජීවිතේ හොයන් ගන්න පටන් ගන්න. ඔයාට මෙතනදී ගන්න පුළුවන් ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. පළවෙනි ඔප්ෂන් එක තමයි ඔයා ඔය දැන් ගෙවන ජීවිතේ කම්ෆර්ටබල් නම් ওই විදිහටම ওই සිස්ටම් එකටම ඉන්න එක. ඊළඟ ඔප්ෂන් එක තමයි ඔයාව හොයන්න පටන් ගන්න එක. ඒ කියන්නේ ඉනර් ට්‍රූත් එකත් එක්ක කනෙක්ට් වෙන්න පටන් ගන්න ගමන. ඒක අර මම කිව්වා වගේ එච්චර කම්ෆර්ටබල් ගමනක් නෙමෙයි. හැබැයි එතනදී ඔයාට ඔයාව හම්බ වෙනවා. එපික්ටේටස් මෙහෙම කියනවා. It's not what happens to you, but how you respond that defines life. ජීවිතේ නිර්වචනය වෙන්නේ අපිට වෙච්ච දේවල් එක නෙමෙයි. අපි ඒවට දක්වපු ප්‍රතිචාර එක්කයි. කාල් ජං කියන්නේ the privilege of a lifetime is to become who you truly are. අපිට ජීවිතේ ගන්න පුළුවන් privilege එක තමයි අපිව හොයාගන්න එක. ඉතින් ඔයාලට ජීවිතේ මම අර කලින් කිව්වා වගේ හිස්කම, බොරුවක්, අතරමං වීමක් වගේ දැනෙනවා කියන්නේ ඔයාගේ ජීවිතේ අවසානය නෙමෙයි. ඔයාගේ ජීවිතේ ආරම්භය. දැන් තමයි ඔයා ඉපදෙන්න පටන් ගන්න. ඔයාගේ ජීවිතේ ඔයාට ඕන විදිහට ඔයා ක්‍රාෆ්ට් කරන්න පටන් ගන්න. ඉතින් ඔයාට මේ වගේ දේවල් දැනෙනවා නම් ඔයා පොඩ්ඩක් නැවතිලා හිතන්න. ඔයාට ජීවිතේ කලින් ආපු ප්‍රශ්න මොනවද? ඔයා ඒවට රෙස්පොන්ඩ් කරේ මොන විදිහටද කියලා. මොකද එපික්ටේටස් කියනවා වගේ මේ ජීවිතේ තීරණය කරන්නේ අපිට එන ප්‍රශ්න අනුව නෙමෙයි අපි ඒවට රෙස්පොන්ඩ් කරන ආකාරය අනුවයි. ඉතින් ඔයත් බලන්න මේ ප්‍රශ්න වලට වෙන විදිහකට රෙස්පොන්ඩ් කරුවොත් මොන වගේ උත්තරයක් හම්බෙයිද කියලා. මොකද අපි කාගවත් ජීවිත පර්ෆෙක්ට් නැහැ. නමුත් ට්‍රයිල් ඇන්ඩ් එරර්ස් එක්ක ට්‍රයිල් ඇන්ඩ් එරර්ස් වලට බය නැතුව අපි ජීවිතේ ඉස්සරහට ගියොත් අපිට ඕන විදිහට අපිව ක්‍රාෆ්ට් කරගන්න පුළුවන් වෙනවා කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් මේ වගේම ප්‍රෝග්‍රෑම් එකකින් මම ආයෙත් හම්බ වෙනකම් අදට සමු ගන්නවා. එහෙනම් මං ගිහින් එන්නම්. ආයිබෝවන්.